චමිට YouTube channel එකේ තුච්ච ඔයාව අයිබෝන් කියලා පිළිගන්නවා මම අද අරගෙන තවත් අලුත් වීඩියෝ එකකට අද අරන් ඉන්නේ ඔයා ගාව තියෙන නම් iCloud lock වෙච්ච ෆෝන් එකක්. අන්න ඒ කට්ටියට කොහොමද මේ ෆෝන් එක සාමාන්‍යයෙන් අපිට යූස් කරන්න පුළුවන් විදිහට හදාගන්නේ. මෙන්න මේකනේ තමයි අද වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් ඔයාලා දන්නා අපිට Apple ID එකේ වගේම password එක තිබ්බනම් මේ iCloud එක ගන්න අපිට සාමාන්‍ය විදිහට ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාට ඒක දන්නේ නැත්නම් එහෙම නැත්නම් මේක අමතකයි නම් අපි බලමු කොහොමද ආයේ අපිට සාමාන්‍ය විදිහට යූස් කරන්න පුළුවන් විදිහට හදාගන්නේ කියලා. ඇත්තම කිව්වොත් මේකෙදි කරන්නේ අපි iCloud එක unlock කරන්න යන්නේ මේකෙදි කරන්නේ අපි iCloud එක මකහැල්ල යන එකක්. ඒ කියන්නේ iCloud bypass එකක්. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා කතා කරමු කොහොමද වැඩේ කරන්නේ කියලා. ඉතින් උන්වලට වැඩේ තේරෙයි වීඩියෝ එක බැලුවට පස්සේ අපි ඊට වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. අපි වීඩියෝ එකට. හරි අපි බලමු එහෙනම් කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඔයාලා සාමාන්‍ය විදිහට ෆෝන් එක ඔන් කරලා ඔයාලා සාමාන්‍ය විදිහට ඉස්සරහට යන්න. ඔයාලා භාෂාව ඉංග්‍රීසි ඒ වගේම ඔයාලගේ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි ඒ වගේම රීජන් එක ශ්‍රී ලංකා මේ විදිහට දීලා සාමාන්‍ය විදිහට ඉස්සරහට යන්න. හරි මෙතන ගියාට පස්සේ වගේ ගන්නවා choose a wifi network කියලා. එතනින් wifi network එකක් තෝරගන්න ඕනේ. හරි ඉතින් ඔයා wifi network එක තෝරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් join වෙන්න. හරි ඒකට join වුණාට පස්සේ අපිට ඒකට join වුණාට පස්සේ next දෙන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් iCloud එකේ activation lock එක මෙන්න මේ විදිහට. ඉතින් මෙතනින් Apple ID එකයි password එක දුන්නාට වඩා සාමාන්‍ය විදිහට මේ ෆෝන් එක use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේක අරින්න බෑ මේ ID එකයි password එකයි නැතුව. ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි බලමු කොහොමද මේක ආය අපි ෆෝන් එක යූස් කරන්න පුළුවන් විදිහට හදාගන්න කියලා. ඉතින් ඔයාලා home button එක ඔබලා මෙතන තියෙන Wi-Fi setting වලට යන්න. Wi-Fi setting වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔයාලා join වෙලා ඉන්න Wi-Fi setting එකේ එහා පැත්තේ info mark එකක් තියෙනවා. ඉතින් ඒක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලා තියෙන configure DNS කියලා ඒකට ගිහිල්ලා ඔයා මේ automatic කියන එක menu වලට දාන්න ඕනේ. හරි menu වලට දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් චූටි IP address එකක් තියෙනවා. ඉතින් ඒ IP address එක ඔයාලා මෙතන remove කරන්න. ඒක remove කරාට පස්සේ මෙන්න තියෙනවා add server කියලා. ඉතින් ඒක දෙන්න. ඊට පස්සේ ඔයා මම මේ ගහන IP address එක මෙතන type කරන්න. ඉතින් ඒ වගේ මම මේ IP address එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ description එක බලාගෙන මේක type කරන්න. ඉතින් ඔයාලා මේ විදිහට type කරගන්න. හරි ඉතින් මේ විදිහට ෆෝන් එක ඔන් වුණාට පස්සේ ඔයාලා ආයේ සාමාන්‍ය විදිහට ඔයාගේ ලැන්ග්වේජ් එක ඒ වගේම ඔයාගේ රීජන් එක මේ වගේ දීලා ඔයාලා සාමාන්‍ය විදිහට ඉස්සරහට යන්න. හරි ඉතින් ඔයා මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අන්නවර pop up window එක. ඉතින් මේ වගේ window එකක් ඔයාලට ඉස්සෙල්ලා ආවේ නැත්නම් ඔයා ආයි restart කරන්න. ආවේ නැත්නම් ඔයා ආයි restart කරන්න ඕනේ. ඉතින් මේ වගේ pop up window එකක් ඒ වෙලාව යාව නම් ඔයා ආයි restart කරන්න ඕනේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහේ window එකක් එනවා. අපි බලමු කොහොමද මේක use කරන්නේ කියලා. ඔයාලට පල්ලෙටම ගියාට පස්සේ බලා ගන්න පුළුවන් menu about server ඒ වගේම privacy policy කියලා. ඔයාලන්න මේකේ menu වලට හරි මේ මෙනු ඇතුළේ තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් හැම ඇප්ලිකේෂන් එකක්ම හැම දේවල් ඔක්කොම මේක ඇතුළේ තමයි තියෙන්නේ. ඒකට බලා ගන්න පුළුවන් ක්ලොක් එක, ඒ වගේම සෝෂල්, ඒ වගේම ඉන්ටර්නෙට් මැප් එක, ඒ වගේම මේ හැමදේම අපිට මේක ඇතුළේ බලා ගන්න පුළුවන්. ඒක වගේම මෙතන තියෙන හැමදේම අපිට යූස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් Google+, ඒ වගේ Facebook මේ වගේ හැම සෝෂල් මීඩියා හැම මෙතන තියෙනවා. ඒකට Facebook පවා මෙතන ලොග් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතුවට බලාගන්න පුළුවන් මෙතන ලොගින් තුන්න දීලා අපිට පුළුවන් ඔයාගේ Facebook account එකට මෙතන ලොග් වෙන්න. ඒ වගේම ඇප්ලිකේෂන් මොනවද කියලා. ඉතින් මේක ඇප්ලිකේෂන් වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් OneDrive, Google Drive එක, ඒ වගේම Google Translate, Calculator මේ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඇතුලේ. ඒ වගේම අපිට App Store එක නම් පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් නැහැ මේකෙදි. ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙතන තියෙන අපිට දීලා තියෙන ගේම් සහ App Store app ටික විතරයි.
ඒගේ අපට YouTube පව යන්න පුළුවන් හැකියාව තියෙනවා මේකේ. උදාහරණයක් විදිහට මම මේ වීඩියෝ එක වඩ ප්ලේ කරලා පෙන්නන්නම් ඕන්න. ඉතින් අපිට මේ විදිහට අපේ YouTube එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බලමු ආයෙ මොනවද මේකේ තියෙන්නේ කියලා. අපි බලමු මේකට පොඩි ඉන්ටර්ෆේස් එකක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලා යන්න ඇප්ලිකේෂන් වලට ගියාට පස්සේ හරි මේ තියෙන IX DNS මෙන්න මේක ඔයාලා දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේකෙන් පුළුවන් අපිට ඉන්ටර්ෆේස් එකක් ගන්න. හරි ඉතින් බලා ගන්න පුළුවන් මේ විදිහට එනවා. ඒ වුණාට අර උඩ තියෙන වින්ඩෝ එක අයින් වෙන්නේ නැහැ. හරි මෙන්න අපේ ගත්ත ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතන නම් තියෙන්නේ iOS නෙමෙයි. මෙතන තියෙන්නේ වෙන මොකද්ද එකක්. හරි ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හැම ඇප්ලිකේෂන් එකක් වගේ මේකේ දීලා තියෙනවා. ඉතින් අපිට App Store එක ඒ හින්දා පාවිච්චි කරන්න බෑ. ඒ වගේ මේකේ setting වැඩ කරන්නේ නැහැ. අපිට Facebook, Instagram මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් Messenger මේ වගේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔයාලට යනවා නම් මේ විදිහට යන්නත් පුළුවන්. ඒ වගේම අපි බලමු මේකේ ගේම්ස් එහෙම වැඩ කරේද කියලා. ඉතින් ඔයාලා ගේම් වලට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගේම් ටිකක් දීලා තියෙනවා අපිට. මම හිතන්නේ මේ හැම ගේම් එකක්ම වැඩ. අපි පොඩ්ඩක් එකක් ප්ලේ කරලා බලමු. මෙන්න මේ ස්පේස් පින්බෝල් කියන එක. හරි මේ අර මේක මොකද්ද Windows XP එක වලට මතක ඇති ගේම් එකක් ආවා. මෙන්න මේ ගේම් එක තමයි. අර මේ බෝල් එක වටන්න නැතුව තමයි අපිට ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් ඒ ගේම් එකත් මේක ඇවිල්ලා තියෙනවා. ඔයාලට ඉතින් ඒක උනත් ඔන්න ප්ලේ කරගෙන ඉන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම අර DNS එකට කනෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේකේ ඉතින් මේ ගේම් උත් මම හිතනවා ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට ඔයාගේ lock වෙච්ච iCloud එක මේ විදිහට use කරන්න. ඉතින් ඔයාලට මේක මේ විදිහට පුළුවන් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන ඔයාලා කනෙක්ට් වෙන හැම network එකකටම අනිවාර්යෙන් අර DNS එක කනෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අපි මොකක් හරි ඇප්ලිකේෂන් එකක් ඕපන් කරලා ඒකෙන් බෑක් වෙච්ච ගමන් ආයෙ අපි මුලින් ඉඳලා එන්න ඕනේ. ඉතින් මේ වගේ පොඩි එපා වෙන වැඩ කොටසක් තියෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මේකට එච්චර අවශ්‍ය නැහැ. අවුලක් නැහැ. ඔයාලට හොඳයි නම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔක තමයි දැන් අපේ වීඩියෝ එක. ඉතින් ප්‍රෙස් ඔක තමයි මම දැරගෙන ආපු වීඩියෝ එක. අනිවාර්යෙන් මේක මොනවද දෙයක් තේරෙන්නේ නැත්නම් පල්ලෙය ඒ ගැන කමෙන්ට් කරන්න. ඒ වගේම තව මොනෙක් ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙය තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයා ගාව iCloud lock වෙච්ච ෆෝන් එකක් තියෙන යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක යාට ෂෙයා කරන්න බලන්න. තව යාළුවෝ ඉන්නවා නම් යාළුවට ෂෙයා කරන්න. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් එක්කෙනා නම් පල්ලේ තියෙන රතු පාට subscribe button එක බලලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඊට පස්සේ bell icon එකත් එබෝත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ඕනම ස්මාර්ට් device එකට notification එකක් ගෙන්න ගන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ හැමෝටම සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් මතක් කරන්න ඕනේ ඊළඟ වීඩියෝ එක නම් ගොඩක් අමුතු වෙයි ඔයාලට. සාමාන්‍ය වීඩියෝ එකක් වගේ නෙමෙයි. ඇත්තටම කිව්වොත් ඒක ටිකක් ගොඩක් අමුතුයි. වීඩියෝ එක බලන්න ඕන නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. වීඩියෝ එක දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න. ළඟදී මේ වීඩියෝ එක හම්බෙයි. ඇත්තටම කිව්වොත් ගොඩක්ම අමුතුයි. බලමු අපි ඉස්සරහට බලමු. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.